low budget facial pack හොයනවද? හොඳ රිසල්ට් එකක් තියෙන එකක්. අද මම ෂෙයා කරන්න යන්නේ මේ facial pack. මේක low budget විතරක් නෙමෙයි. අපිට එක pack එකකින් ගොඩක් පාරක් ගන්න පුළුවන්. So අද අපි බලමු කොහොමද මේ facial pack apply කරන්නේ. Hello everyone. කොහොමද අද මේ වීඩියෝ එකේ මම පෙන්වන්න යන්නේ low budget facial pack. ඔයාලට සැලුන් ගිහලා ලොකු ගණන් දීලා glow එකක් ගන්න ඕනේ නැහැ. අපි ගෙදරමදී ලේසියෙන් glow එකක් ගමු. දැන් මම කතා කරන්න යන්නේ step 1 එක ගැන. step 1 එකේ අපි face එක හොඳට clean කරගන්න. face wash එකක් use කරලා face එක හොඳට clean කරගන්න. ඒකේ තියෙන makeups remove කරලා තමයි අපි clean skin එකකට තමයි අපි පටන් ගන්න ඕනේ. ඊළඟ step එක තමයි අපි use කරන්න ඕනේ හොඳ facial scrub එකක්. මම recommend කරනවා Onel එකේ තියෙන face scrub එකයි and La Fresh එකේ coffee scrub එක. මේ තියෙන්නේ Onel ගේ තියෙන face scrub එක. මේ scrub එක මාරම සුවඳයි. මම ගොඩාක් කැමතියි මේකට. ඊළඟ එක තමයි මේ La Fresh coffee scrub එක. මේක skin එක මාර smooth කරනවා, clean කරනවා, ඒ pores එහෙම මාරම, ඒ කියන්නේ skin එක මාරම soft විදියට පේනවා අපිට. ලස්සන glow එකකුත් ගන්න පුළුවන්. අපේ dead skin remove කරලා. කරද්දී අපි gently massage කරන්න ඕනේ. ගොඩාක් සැරෙන් වගේ ස්ක්‍රබ් කරන්න එපා. සාමාන්‍ය ස්ක්‍රබ් කරන්න. ගොඩක්ම හොඳ ස්ක්‍රබ් එක කරන්න ඕනේ මේ nose area, එතකොට මෙතන නල්ලේ, මෙතන chin එක, ඒ වගේ තැන් වලට හොඳට ස්ක්‍රබ් කරන්න. දැන් අපි යන් ඉම්පෝටන්ට්ම පාර්ට් එක තමයි අපි facial pack apply කරන එක. මම ඔයාලට කියලා දෙන්නම් මේ facial pack මොන skin type එකද ගැලපෙන්නේ. ඊට පස්සේ ඔයාලා තෝරගන්න ඔයාලට skin type එකට ගැලපෙන face pack එක. මම කතා කරන්න යන්නේ මගේ ෆේවරට්ම එක තමයි මේ sandalwood pack එක. මේක ඇවිල්ලා sensitive to dry skin එකට තමයි ගැලපෙන්නේ. මේකේ තියෙන benefits තමයි skin එක bright කරන එක, redness අඩු කරන එක, skin එක calm කරන එක, ඒතකොට cooling effect එකකුත් එනවා. එතකොට මේක ගොඩාක් හොඳයි. මේකට මම ගොඩාක්ම කැමතියි. මේක මාරම සුවඳයි. මේකේ price එක කියනවා 1650යි. මේකේ quantity එක බලනවා නම් මේ quantity එක තමයි තියෙන්නේ. මේ පැක් එක යූස් කරනවා නම් විනාඩි 10ක් 15ක් අතර තමයි තියාගන්න ඕනේ. වේලෙනකන් ඉන්න එපා. ඉක්මනට වොෂ් කරන්න. විනාඩි 10කින් හරි 15කින් හරි වොෂ් කරන්න. ඔයාලට පොඩි ඇඩ්වයිස් එකක් දෙන්නේ. ඒක තමයි මොනා ගන්නත් කලින් පැච් ටෙස්ට් එකක් කරන්න ඕනේ. එක්ක මේ ඒරියා එක්ක මේ මෙහෙ. මෙහෙ පැච් ටෙස්ට් එකක් කරලා බලන්න රිසල්ට් එක කොහොමද කියලා. මොකුත් ඉචි ගතියක් නැත්නම්, එතකොට බර්නින් ගතියක් නැත්නම් ඒක ඔයාලට සූට් වෙනවා. ඊට පස්සේ ඔයාලට safely face එකට apply කරන්න පුළුවන්. ඊට මම කතා කරන්නේ මේ කොහොඹ කියන facial pack එක. මේක ගොඩාක් suitable වෙන්නේ oily to acne skin type එකකට. මේ කොහොඹ කියන්නේ ඒකේ තියෙන benefits තමයි අපේ excess oil අයින් කරන එක, acne pimples අඩු කරන එක, pores clean කරන එක. combination skin එකක් තියෙනවා නම් මේ T-zone කියන areas වලට තමයි ගන්න ඕනේ. T-zone. මෙතන ඉඳන් T-zone. ඔයාලට dry skin එකක් තියෙනවා නම් one time per week use කරන්න පුළුවන්. තියාගන්න එපා. 6කින් 15කින් වගේ මේක wash කරන්න. මේක වැඩි වෙලා තියාගන්න එපා. විනාඩි 10ක් 15ක් අතරේ wash කරන්න. ගොඩාක් sensitive skin එකක් තියෙනවා නම් මේක පොඩ්ඩක් strong. ඒකට ඔයා patch test එකක් අනිවාර්යෙන්ම කරන්න ඕන. ඒකට මම කතා කරන්න යන්නේ wild turmeric pack එක. තමයි අපිට natural glow එකක් ගන්න පුළුවන්. එතකොට dullness ගතිය අඩු කරනවා. skin එක improve කරනවා. skin tone එක improve වෙනවා. ගොඩාක් ගැලපෙන්නේ ගොඩාක් ඔයාගේ skin එක dull නම් ලස්සන instant glow එකක් ගන්න කැමති නම් ඔයාලට මේ wild turmeric එක use කරන්න පුළුවන්. ඒකටත් මට තියෙන advice එක තමයි sensitive skin එක නම් අනිවාර්යෙන්ම patch test එක කරන්න අමතක කරන්න. මම කතා කරන්න යන්නේ මේ bleaching pack එකක් ගැන. ඔව්, bleaching කිව්වට මේකේ නම bleaching කිව්වට මේකේ තියෙන්නේ natural bleaching එකක්. ඒ කියන්නේ අපිට instant glow එකක් ගන්න පුළුවන්. එතකොට අපේ tan remove කරලා look එකක්, glow වගේ skin එකක් ගන්න පුළුවන් මේ pack එකෙන්. මේක ගොඩක් ගැලපෙන්නේ normal to oily skin type එකකට. sensitive skin එක නම් අනිවාර්යයෙන්ම patch test එක කරලා තමයි කරන්න ඕනේ. sensitive skin එක විතරක් නෙමෙයි ඕනම pack එකක් use කරද්දී patch test එකක් අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. මේක නම් තියාගන්න පුළුවන් 5 to 8 minutes විතරයි. දැන් ඔයාලා අහනවා ඇති මම මේ facial pack කොහොමද මම use කරන්නේ 1 month. මම ඔයගලන්ට කියලා දෙන්නම් 1 month කොහොමද මේවා use කරන්නේ. so 1 week one time per week තමයි කරන්න ඕනේ. ඒකට මම තෝරගන්නේ මම වැඩිපුරම ගන්න කැමති මේ sandalwood කියන එක.
මේ සැන්ඩල්වුඩ් එක තමයි මම ඇප්ලයි කරනවා සතියකට එකපාරක් නැත්නම් සති දෙකකට සැරයක් තමයි මම යූස් කරන්නේ ටයිම් එක අනුව තමයි. හැබැයි ඔයගලන්ට one time per week යූස් කරන්න පුළුවන්. ඊළඟට මම ගොඩාක්ම මේ orange sea bleaching cream එක යූස් කරන්නේ ගොඩාක් මගේ dark areas වලට. ඒ කියන්නේ මේ වැලමිට වගේ එතකොට දනිස් ඒ වගේ කකුලට එහෙම ඒ කියන්නේ ගොඩාක් sunburn වෙච්ච තැන් වලට තමයි මම ගොඩාක් මේ orange sea bleaching pack එක යූස් කරන්නේ. එතකොට wild turmeric එක යූස් කරනවා මම. wild turmeric එක මම යූස් කරන්නේ මගේ ස්කින් එක instant glow එකක් දෙන්න. ඒතකොට ස්කින් එක මාරම smooth bright look එකක් එනවා. ඊළඟට මම කොහොඹ එක කොහොමද යූස් කරන්නේ? මම කොහොඹ එක යූස් කරන්නේ මට තියෙන combination skin එකක් හින්දා ගොඩක් oily වෙන තැන තමයි මම ගන්න. ඒක තමයි T zone එක. මේක තමයි T zone එක. ඒකට මේ areas වලට තමයි මේ කොහොඹ එක යූස් කරන්නේ. මේක ගොඩක් oily to acne skin type එකකට ගැලපෙන්නේ. normal skin ගන්නත් පුළුවන් ඒක හැම ප්‍රශ්නයක් නැහැ. හැබැයි වැඩි වෙලා තියාගන්න එපා. මේ facial pack ඔක්කොම විනාඩි මේ තුන මම කතා කරේ මේ තුන ගැන sandalwood, wild turmeric, එතකොට කොහොඹ ඒවා විනාඩි 10ක් 15ක් අතරේ. orange sea bleaching cream එක ඒක නම් විනාඩි 5ක් 8ක් අතරේ තමයි ඊට පස්සේ wash කරන්න ඕනේ. මේවා වේලෙනකන් ඉන්න එපා wash කරන්න. ඉතින් guys ඔයාලට ගෙදරමදී ලස්සන glow එකක් ගන්න පුළුවන්. ඒක තමයි මේකේ secret එක තමයි අපි consistency තියාගන්න ඕනේ. ඒ කියන්නේ අපි නිතරම වගේ කරන්න ඕනේ. එතකොට තමයි අපේ skin එක bright වෙන්නේ. එකපාරක් ගෑවා කියලා එහෙම skin එක glow වෙන්නේ නැහැ. so ඒක අපි ඒකට stick වෙන්න ඕනේ. ඒ කියන්නේ ඒක හරියට අපි විදියට මේ pack ටික හරියට use කරොත් ඔයාලට ලස්සන glow එකක් ගන්න පුළුවන් ගෙදරමදී. ඔයාලට මේ වගේ videos බලා ගන්න like කරන්න, subscribe කරන්න and follow me on my social media. මොන හරි questions තියෙනවා නම් comment section එකෙන් කියන්න. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකේ හමු වෙමු. See you in the next video. Bye.